හලෝ ගයිස් මෙන්න ඔයාලට සුපිරි භාණ්ඩයක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා මේ සයිලන්සර් වලට ගන්න මෆ්ලර් එකක්. ඉතින් මේකේ අපි දන්නවා ගොඩක්ම FMF Q4 ඒ වගේම PowerCoff ඒ දෙකටම එනවා. ඒ වගේ තව ගොඩක් සයිලන්සර් තියෙනවා. ඉතින් ඔරිජිනල් එව්වා. ඉතින් ඒවට එන මෆ්ලර් එක ඔයාලා දැකලා ඇති. ඉතින් ඒ මෆ්ලර් එකම තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ සයිස් ඒ විදිහටම හදලා තියෙනවා මේ ටේපර් කට එතකොට මේ දැල ඒ ඔක්කොම මේ විදිහටම සුදු යකඩ නිමාවකින් තමයි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් 90%ක්ම 95%ක්ම ඔරිජිනල් එකට සමානවම මේක නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේක ඕනේ අය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් මේක ඕන ඉන්නා නම් මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට තව විස්තර මේකේ දැනගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද සයිලන්ස් එකට හයි වෙන්නේ කියලා. ඉතින් මගේ තියෙනවා D tagger එකක්. ඒ D tagger එකේ Q4 yellow label එකකින් එන original Q4 සයිලන්ස් එකක් තියෙනවා. ඒකට අපි මේක දාලා බලමු කොහොමද සවුන්ඩ් එක ඒ වගේම කොහොමද මේක මේ හරියටම සෙට් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මේ ඇතුලේ දැලා තියෙනවා. දන්න අය දන්නවා මේක කොහොමද කියලා. මේක ගත්තු අය ඉන්නවා මගෙන්. හරි එහෙනම් අපි බලමු මේක සයිලන්ස් එකට කොහොමද සෙට් වෙන්නේ කියලා. හරි guys දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට සයිලන්ස් එක තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මේ FMF Q4 ඔරිජිනල් සයිලන්ස් එක මේ තියෙන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට මේ මෆ්ලර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මෙන්න මේ විදිහට තමයි දාන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට දාලා මෙන්න මේ විදිහට දාලා හරියටම මෙන්න මෙහෙම තමයි සයිලන්ස් එකට සෙට් වෙන්නේ. දැන් ඔයාලට පේන්න ඇති මේ ටේපර් කට ෆිට් එකේ මෙන්න මේ විදිහට ෆිට් එකේ එන තව ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මම පෙන්නන්නම්. එන තවුවට හරියටම ෆිට වෙන්න මෙන්න මේ විදිහට ඔරිජිනල් එකට සමානව 95%ක්ම ඒ විදිහටම නිෂ්පාදනය කරපු මේ මෆ්ලර් එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් PowerCoff Q4 ඔක්කොටම මේ මෆ්ලර් එක මේ විදිහට දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි බලමු මේක ස්ටාර්ට් කරලා බලමු කොහොමද සවුන්ඩ් එක කියලා.